ආයුබෝවන්. Never give up motivation one dream one target channel එකට ඔබ ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ සතුටෙන් ඉන්නේ කොහොමද කියලා. සතුට කියන දේ තියෙන්නේ තමන් ළඟ. එහෙනම් මේ කතාව පටන් ගන්න කලින් මම තව පුංචි කතන්දර දෙකක් ඔබට කියලා දෙන්නයි මේ සූදානම්. අපි ඒ ගැන කතා කරලම සතුට ගැන තවදුරටත් කතා කරමු. ඔන්න එක්තරා ගෙදරක අම්මෙක් සමග දියණිවරු දෙදෙනෙක් ජීවත් වෙනවා. මේ දියණියන්ගේ පියා දියණියන් කුඩා කාලේදී තමයි මිය යන්නේ. අම්මා හරිම ආදරෙන් ඒ වගේම ගොඩාක් දුක් ගැහැට විඳින්මින් තමයි මේ දරුවෝ දෙන්නා රැක බලාගන්නේ. නිසි කාලයට පැමිණි දියණියන් දෙදෙනා නිසි කාලේදී විවාහ කරලා දෙනවා අම්මා. මේ දියණියන්ගේ ලොකු දුව විවාහ කරලා දෙන්නේ කුඩ ව්‍යාපාරිකයෙක්ට. කුඩ නිෂ්පාදනාගාරයක ව්‍යාපාරිකයෙක්ට. කුඩා දියණිය විවාහ කරලා දෙන්නේ ගඩොල නිෂ්පාදනාගාරයක ව්‍යාපාරිකයෙක්ට. ඉතින් මේ දෙදෙනා දියණිවරු දෙදෙනා ඉතාම සතුටින් ජීවත් වෙනවා. මේ අතරතුර එක්තරා කාලයකදී හොඳටම වර්ෂාව. වහින කාලෙදී අම්මා හරි කරස්සල්ලේ. අම්මා හැම වෙලෙම කල්පනා කරනවා අද මේ වෙනකොට ගඩොල් නිෂ්පාදනාගාරයේ ගඩොල් ටික වේලගන්නේ කොහොමද? ගඩොල් ටික කරගන්න හරි අමාරු ඇති. හැම වෙලෙම ඇයට කුඩා දියණිය ගැන කල්පනා වෙනවා. ඒ වගේම තමයි හොඳින් පායන කාලෙදී අම්මට හැම වෙලෙම කල්පනා වෙන්නේ මතක් වෙන්නේ ලොකු දියණියව. අම්මා හැම වෙලෙම හිතනවා වර්ෂාව කාලේ වගේ නෙවෙයි. වහිනකොට නම් හොඳට කුඩ වෙලඳාම් වෙනවා. අලුවේ වෙනවා. නමුත් මේ පායන කාලෙදී දියණියට සරුමදි ඇති. දියණියට මේ වෙලාවේදී අමාරු ඇති. මොකද කුඩ නිෂ්පාදනාගාරයේ කුඩ අලුවි වීම බොහොම අඩුයි. මේ නිසා දිනෙන් දිනම අම්මා නිතර දියණියන් ගැන මේ විදිහට කනස්සල්ලෙන් ජීවත් වෙනවා. ගමේ ඉන්න වයසක පුද්ගලයෙකුට මේ අම්මගේ වෙනස හොඳින් තේරෙනවා. ඔහු ගිහින් අහනවා ඔබ අසනීපෙකින්ද? අම්මා කියනවා නැහැ මං අසනීපෙන් නෙවෙයි. එහෙනම් ඔබ ඔච්චරටම බැහැරිලා වයසට ගිහින් වගේ පෙනෙන්නේ ඇයි? එහෙම කියනකොට අම්මා කියනවා මේ කාලේ හොඳටම වහිනවා. මේ වහින කාලෙදී මගේ පොඩි දුව බඩගින්නේද දන්නේ මගේ පොඩි දුවගේ මහත්තයාට මේ දවස්වල ගඩොල් ව්‍යාපාරය කරගන්න අමාරු ඇති. අම්මා එහෙම කියනවා. එතකොට පුද්ගලයා අහනවා එහෙනම් පායන කාලෙදී නම් කුඩා දියණියට සරුයි. ඒ වුණාට මගේ ලොකු දියණියට අමාරු ඇති. පායන කාලෙදී මගේ ලොකු දියණියට කුඩ ව්‍යාපාරයෙන් ලාභ නැතුව ඇති. අම්මා මෙහෙම හිතනවා. එතකොට අර පුද්ගලයා අම්මට මෙහෙම කියනවා. ඉතින් ඔබ දන්නවා පායනා කාලෙදී ඔබේ කුඩා දියණියට බොහොම සරුයි. නමුත් වහින කාලෙදී ඔබේ ලොකු දියණියට බොහොම සරුයි. ඉතින් ඔබට හිතන්න තියෙන්නේ ඒකනේ. ඔබේ ලොකු දියණිය දැන් සතුටින්. ඔබේ කුඩා දියණිය දැන් සතුටින්. දියණිවරු සතුටු වෙන කාලය ගැන විතරක් ඔබ කල්පනා කරා නම් ඔබත් හැමදාම සතුටින්. මෙන්න මේ කතාවත් එක්ක තව පුංචි කතාවක් මම ඔබට කියන්නම්. එක්තරා මාළු වෙළඳසැලකට මාළු ගන්න පුද්ගලයෝ කීප දෙනෙක් යනවා. ඒ අතරතුර ඊතර මාළු වෙළඳසැලේ ගංගාවක් ආශ්‍රිතව තමයි මොවුන් කරගෙන යන්නේ. මාළු වෙළඳසැලේදී එක්තරා පුද්ගලයෙක් ඇහැගෙරෙනවා ව්‍යාපාරිකයෙකුට. ඒ පුද්ගලයා තමයි ඔහු මාළුවන් දෙතුන් දෙනෙක් කුඩා බාල්දියක දාගෙන අලෙවි කරන්නට උත්සාහ කරනවා. ඇත්තටම ව්‍යාපාරිකයාට මේ පුද්ගලයා ගැන මොහොම අනුකම්පාවක් ඇති වුණා. ඇති වෙලා මෝ කියනවා ඔබ ඊට වඩා උත්සාහ කරා නම් බලන්න ඔබේ බාල්දියේ ඉන්නේ මාළු දෙතුන් දෙනා. ඊට වඩා උත්සාහ කරා නම් ඔබට තව මාළු අල්ලා ගන්න තිබුණා. අර බලන්න ගංගාව මැද්දට බෝට්ටු යනවා. විවිධ ක්‍රම වලින් මාළු අල්ලනවා. දැල් දානවා. ඔබ මෙතන කරන්නේ මාළු දෙතුන් දෙනෙක් අල්ලගෙන මෙතන තියන අලෙවි කරන එක. ඔබට මීට වඩා උත්සාහවන්ත වුණා නම් මම ලොකු ව්‍යාපාරිකයෙක්. මම වගේ ඔබට සතුටින් ඉන්න තිබුණා කියලා කියනවා. අර පුද්ගලයා මේ ව්‍යාපාරිකයාගේ මුණ දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නේ. ඉන්නලා කියනවා මහත්මයා ඔබතුමා සතුට කියන්නේ මොකද්ද? ඊට පස්සේ ව්‍යාපාරිකයා කියනවා මං හැමදාම හොඳින් කාලා බීලා ඉන්නවා. මට කැමති තැන මම යනවා. මට අවශ්‍ය තැනට යන්න මට යාන වාහන තියෙනවා. ඉතින් ඇඳුම් පැළඳුම් ගන්න අවශ්‍ය වුණොත් මං ඒ දේවල් ගන්නවා. ඒ වගේම තමයි මගේ දරුවන්ට මං හොඳින් උගන්වනවා. මගේ බිරිඳට උපරිම සැප සම්පත් දීලා තියෙනවා. ඔබට වඩා මම ගොඩක් ඉදිරියේ.
කියලා මේ පුද්ගලයා අර මාළු වෙලෙන්දට කියනවා. මාළු වෙලෙන්ද පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. කියලා කියනවා ඔබතුමා ওই සතුට ලබන්න කොච්චරක් මහන්සි වෙනවද? එහෙම අහනකොට ව්‍යාපාරිකයා කියනවා මම ගොඩක් වෙහෙස වෙනවා. මම ඔබ වගේ කම්මැලි නෑ. මම ගොඩක් වෙහෙසෙනවා. මම ගොඩාක් වෙහෙසිලා තමයි මගේ ව්‍යාපාරය දියුණු කරගන්නේ. එහෙම කියනකොට අර පුද්ගලයා මෙහෙම කියනවා. ඔබතුමා වගේ මමත් සතුටින්. ව්‍යාපාරිකයාගේ ඇස් දෙක විශාල වෙනවා. ඔහු බලනවා අර පුද්ගලයාගේ මුණ දිහා ඉතාමත් කුතුහලයෙන්. ඔහු උත්තර දෙනවා. ඔබතුමා 3 වේල කනවා. මමත් 3 වේල කනවා. මම කැමති දේවල් මම හොඳින් කනවා. ඒ වගේම තමයි ඔබතුමා හොඳට ඇඳුම් අඳිනවා. මමත් මට අවශ්‍ය විදිහට මම කැමති විදිහට මම ඇඳුම් අඳිනවා. ඒ වගේම තමයි මම මගේ බිරිඳට මම කැමති විදිහට සැප පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම මගේ දරුවන්ට මම හොඳින් උගන්වනවා. මට ගමනක් බිමනක් යන්න මට ත්‍රිරෝද රථයක් තියෙනවා. මට ඒක හරි ප්‍රමාණවත්. එතුම මෙහෙම කියනවා. කියනකොට කියනවා ඔබතුමා ගොඩාක් වෙහෙස වෙලා බලන්න ඔබේ මුහුණ තෙහෙට්ටු වෙලා. නමුත් මම ඉන්නේ හරි සතුටින්. මට දිනකට අල්ලන මේ මාළු ප්‍රමාණය හරිම ප්‍රමාණවත් අපේ ගෙදර සතුටින් ඉන්න. ඉතින් ඔබතුමා වෙහෙස වෙලා හොයන ධනයත් මා මේ හොයන සොච්චම් මුදලත් අපි දෙදෙනාම කරන්නේ එකම දේ නම් ඇයි මහත්තයා අපි කන සල්ලි. මෙන්න මේ කතාව මාළු වෙලෙන්ද දෙන හොඳ පණිවිඩයක් මේ ව්‍යාපාරිකයාට. ඉතින් මම කියන්නේ ව්‍යාපාර නවත්තන්න කියලා නෙමෙයි. නමුත් අපි ළඟ තියෙන දේ අපිට සතුටු වෙන්නේ කොහොමද කියන එකයි මම ඔබට කල්පනා කරන්නට අවස්ථාව දුන්නේ. පළවෙනිම කතා කරලා අම්මගේ චරිතය. අම්මා දරුවන්ට ආදරේ. නමුත් දරුවන් ගැන නිතරම දරුවන්ගේ නොලැබෙන දේ ගැන හිතපු නිසා අම්මා කනස්සල්ලි. දරුවන්ට ලැබෙන දේ ගැන ඇයි හිතුවනම් ඇය හැමදාම සතුටින්. ඒ වගේම තමයි ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයා හැමදේම ළඟා කරගන්න බොහෝ වෙහෙස මහන්සි වෙනවා. කුඩා මාළු වෙලෙන්දා Tamanට එදිනෙදා අවශ්‍ය දේවල් සපයාගෙන එතුමා සතුටින්. අපිට තියෙන දේටයි සතුට කියන්නේ. අපි තියෙන දේ ගැන උපරිම තෘප්තියෙන් බලනවා නම් අපි අතර අපේ තියෙන සතුට අපි ළඟ තියාගන්න පුළුවන්. බලන්න ඔබ ආයතනයක වැඩ කරනවා වෙන්න පුළුවන්. පාසලේ අධ්‍යයන කටයුතු කරන දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඔබ ටිකක් කල්පනා කරන්න. ඔබ ආයතනයේ ඔබට ලැබෙන පීඩාව වැඩි. ඔබ එහෙම හිතනවා වෙන්න පුළුවන්. ආයතන ප්‍රධානියාගෙන් ඔබට තියෙන බලපෑම් පීඩාකාරී ස්වභාවය මේ පීඩනය වැඩි. ඔබට එහෙම හිතෙන්නට පුළුවන්. නමුත් ඔබ කල්පනා කරාද මේ ආයතනය තුල ඔබ සතුටින් හිටපු දවස් ඔබට සතුට දැනෙච්ච අවස්ථා නැද්ද? ඔබේ ආයතන ප්‍රධානියා අද ඔබට මේ තරම් ප්‍රෙෂර් එකක් දෙනවා නම් මේ තරම් පීඩාවක් පත් කරනවා නම් හැබැයි ඔය ආයතන ප්‍රධානියා තුල යහපත් යතිගුණ ඔබ දැක්කේ නැද්ද? ඒ දැකපු දේ ගැන හිතලා ඔබට සතුට වෙන්න පුළුවන්. ඔබ ආයතනේ ඔබ පීඩා නොවි සතුටින් වැඩ කරපු අවස්ථා නැද්ද? ඒ අවස්ථා ගැන හිතලා ඔබට සතුට වෙන්න පුළුවන්. එහෙමනම් සතුට දුක තියෙන්නේ අපේ හිතේ පමණයි. මේ ආයතනයේ ආයතන ප්‍රධානියා අයින් වෙලා වෙන ආයතන ප්‍රධානියෙක් ආවොත් ඒ ආයතන ප්‍රධානියා කොහොම කෙනෙක් වෙයිද කියන සැකේ අපේ හිත තුළ තියෙන්න ඕනේ. එහෙමනම් අපි කියන්නේ අපි හිතන්න ඕනේ අපේ ආයතනයේ අපිට තියෙන රාජකාරිය අපි සතුටින් කරනවා නම් ඒ ආයතනයේ හැමදාම සතුටින් ගලාගෙන යනවා. ඒ වගේම තමයි පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ. ඔබට පොතපතේ නියැලෙන්න හරිම කම්මැලි හිතෙනවා ඇති. අසතුටක් දැනෙනවා ඇති. නමුත් ඔබේ සතුටෙන් පොත ගන්නවා නම් මේ සතුටෙන් යමක් මට ඉගෙන ගන්න තියෙනවා කියලා හිත පොත ගන්නවා නම් ඔබ හැමදාම සතුටින්. අදින චිත්‍රයක් සතුටින් අඳින්න, හදන ගණනක් සතුටින් හදන්න. ඔබ පාඩම් කරන කවිය, ඔබ පාඩම් කරන ගීතය, ඔබ පාඩම් කරන අලුත් කතාව, පොත මේ සියල්ල ඔබේ ජීවිතයට සතුට එකතු කරනවා කියලා හිතාන සතුටින් කරනවා නම් ඔබට පුළුවන් සතුටින්ම මේ දේවල් ගත කරන්න. එහෙනම් ජීවිතේ සතුට තියෙන්නේ ඔබ ළඟ පමණයි. ඔබට පුළුවන් සතුටින් ජීවත් වෙන්න. සතුට හිතෙන්න නම් ඔබ යමක් සුබවාදී ලෙස දකින්න. එහෙමනම් අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.